යම් ලෙවල් එක හයි එන්ඩ් ටූරිස්ට්ලා ලංකාවට එනවා. හැබැයි අපේ ප්‍රශ්නේ ඒ එන ටූරිස්ට්ලා කරන පේමන්ට් එක ලංකාවට එනවද නැද්ද කියන කාරණේ. ඒක ප්‍රශ්නයක්. ඒක මම හිතනවා සෙන්ට්‍රල් බැංක් එකේ සහ මේ බැංකින් සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නයක් සහ මේ ටැක්ස් සිස්ටම් එකේ බදු අසීමිත බදු ක්‍රමය සහ අද අපේ රටේ බැංකුව ඇතුළේ තියෙන රෙගියුලේෂන්ස් වල තියෙන අමාරුකම් නිසා කියන්නේ තරම් රෙගියුලේට් අපි ඕවර් රෙගියුලේට් කියලා මම කිව්වේ. ඉතින් ඇත්තට මේ සංචාරකයන්ට තමන්ගේ මුදල් ගෙනල්ලා මෙහි වියදම් කරන්න පුළුවන්ද? දැන් සමහර අපි ගත්තොත් මෝල්ඩිව්ස් ගත්තොත් ඉස්සර මෝල්ඩිව්ස් මාලදිවයිනේ හෝටල් වල භාගයක් බහුතරයක බැංකු කරේ ලංකාවේ. බැංකින් කරේ ලංකාව හරහා. දැන් ලංකාව කරන්නේ නැහැ. මොකද එහෙ ගත්තොත් එක රැයකට ඩොලර් 50000 කාමරක් තියෙනවා. අපි ඩොලර් 10000කට වැඩිය දැම්මොත් ප්‍රශ්න 60ක් අහනවා. ඊට පස්සේ ඊට හොඳයි වෙන බැංකුවක් හොයයි යන්නේ. ඒතකොට මෙහෙ ඇවිල්ලා මාසයක් ඉඳලා ඩොලර් ලක්ෂයක බිලක් ආවොත්. ඔහු ඒ පේමන්ට් එක කිරීම සම්බන්ධයෙන් එන තියෙන අපේ තියෙන රෙගියුලේෂන් එක කොතරම් නිදහසක් තියෙනවද ව්‍යාපාරිකයට? ඒ සංචාරකයට ව්‍යාපාරිකයට ගෙවනත් ව්‍යාපාරිකයා හරහා අනිත් හෝටල් වලට ගෙවන්නත් කොතරම් නිදහසක් ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් ඔව් නම්බර්ස් වැඩි වෙන්න ඕනේ. නම්බර්ස් වැඩි ගමන් අපි මිලියන 80කට 100කට කේටර් කරොත් සර්විසස් අපි මිලියන 10 15කට යයි සංචාරකයෝ. ඒ අතරේ හයි එන්ඩ් සෙග්මන්ට් එකක් එනවා. මේ හයි එන්ඩ් සෙග්මන්ට් එකට කේටර් කරන්න පුළුවන් යටිදල පහසුකම් අපි හැදෙන්න ඕනේ. එයාපෝට් එකේ ඉමිග්‍රේෂන් එකේ ඊගේට් එකක් දාගන්න විදියක් නැත්නම් දැන් මම තාක්ෂණ අමාත්‍යවරයා කාලේ ඩීවී චානක අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා කාලේ සංචාරක අමාත්‍යාංශයේ මේ එයාපෝට් එකේ අපි ඊගේට්ස් 5ක් ගෙනාවා ට්‍රයල් එකට. අපි ඇත්තටම එදා ප්‍රොපෝස් කරේ සිල්ක් රූට් එකටයි ගෝල්ඩ් රූට් එකටයි VIP එකටයි ඊගේට් 5 හයි කරමු. ඒතර ගෝල්ඩ් රූට් එකයි VIP එක එකට තියෙන්නේ. සිල්ක් රූට් එකට 3ක් හයි කරමු ගෝල්ඩ් රූට් එකට 2ක් හයි කරමු. කළා අපි ට්‍රයල් එකක් කරමු. එතකොට සිල්ක් රූට් සාර දෙකට එන යම් මුදලක් ගෙවලා ඔහු බිස්නස් and ෆස්ට් ක්ලාස් යන පැසෙන්ජර්ස්ලා. එතකොට ඒක සක්සස් නම් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. දැන් ගෙන අපි අයින් වෙලාත් දැන් මම 2022 තමයි අමාත්‍යාංශයෙන් අයින් වුණේ. දැන් අද වෙනකන් ඊගේට් 5 වැඩ නැහැ. අවුරුදු 3ක් වැඩ නැහැ. අපි එක්කම තමයි ඒ කාලෙම තමයි සිංගප්පූර් ඩුබායි ඊගේට්ස් වලට ෂිෆ්ට් වෙන ආරම්භ වුණේ. ඉතින් එයාලා දැන් ලොකුවට අඩුම ගානේ දැන් ඇත්තට එයාලා 180ක්ම එයාපෝට් එක ඊගේට්ස් වලින් තමයි දුවන්නේ. ඉතින් ඉමිග්‍රේෂන් පොලිම පැයක් විතර ඉන්න ඕන නම් ඇවිල්ලා ගන්න වාහනයක් නැත්නම් හයියෙන් කෙනෙක්ට රට ඇතුලේ දැන් වාහන ගේන දෙන හින්දා අලුත් වාහන ප්‍රමාණයක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒ අයට ඒ එයාපෝට් එක ඇතුලේ තියෙන පහසුකම් ටික ලැබෙන්නේ නැත්නම් චාර්ටර් එයාක්‍රාෆ්ට් එකක් හෝ ප්‍රයිවට් එයාක්‍රාෆ්ට් එකක් ගැන ලෑන්ඩින් වල ටේක් ඔෆ් වල තියෙන රෙගියුලේෂන්ස් අපි සිම්ප්ලිෆයි අප්‍රූවල් ප්‍රොසෙස් එක සිම්පල් කරලා දුන්නේ නැත්නම් අපිට තවදුරටත් එවැනි සංචාරකයෝ ලංකාවට එයිද? දැන් උදාහරණයකට ඩොලර් 10000ක් එක රැයකට ගෙවන සංචාරකයෙක් එයාපෝට් එකේ පැය 6ක් 7ක් නැත්නම් පැය එකමාරක් දෙකක් හෝ ගත වෙලා ඒ කටයුතු කරන්න කැමති වෙයිද? ඒකට යාලා කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ යටිදල පහසුකම් ටික අපි හදන්න ඕනේ. ඒකම අද ලෝකයේ ඔප්ෂන් තියෙන ඕන තරම්. දැන් මීට අවුරුදු 10කට කලින් ගත්තොත් අපේ කලාපේ ගන්නකො. අපේ කලාපේ ඉන්දියාවත් ලොකු ඔප්ෂන් එකක් නෙවෙයි. අද ඉන්දියාව ටූරිසම් වලට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කළා. අද ඉන්දියාව එයාපෝට් ගත්තත් දැන් ලෝකේ හොඳම එයාපෝට් අතර ඉන්දියන් එයාපෝට්ස් තියෙනවා. දැන් මීට අවුරුදු 10කට කලින් හිමුනේ නැහැ ඉන්දියාව. ඉන්දියාව එයාපෝට් එකට ගියාම ආයි පැසෙන්ජර් කෙනෙක් කවදාවත් ඉන්දියාවට ට්‍රාන්සිට් එකක් ගන්නේ නැහැ. හැබැයි දැන් එතනට යනවා. දැන් ගත්තොත් ලංකාවේ යුරෝපියන් සෙක්ටර් එකේ ෆ්ලයිට්ස් වලට හෝ ඇෆ්‍රිකා වලට යන ඉන්දියාව හරහා. ඉස්සර ඉන්දියන්ස් ලොක්කම ලංකාව හරහා ගියේ. ඉතින් අපි තේරුම් ගත යුතු දේ තමයි තවදුරටත් අපි නෙවෙයි එකම ඔප්ෂන් එක. එකම විකල්පය අපි නෙවෙයි. මොන තරම් ලෝකේ ඔප්ෂන් තියෙනවා. අපිට වඩා ලාභ ඔප්ෂන් තියෙනවා. ප්‍රයිස් එක වයිස්, සර්විස් එකේ ක්වොලිටි එක හයි තැන් තියෙනවා. ඉතින් මේකට අපි මැච් කරන්නේ කොහොමද? අපි මේක එක කම්පීට් කරන්නේ කොහොමද? ඉතින් ඒකට අපි ලෑස්තිද? ඉතින් නම්බර්ස් පෙන්වන්න පුළුවන්. දැන් නම්බර්ස් පෙන්වනකොට රෙවෙනියු එක රුපියල් වලින් පෙන්වන්නත් පුළුවන්. මිලියන වලින් ඩොලර් වලින් ඉන්නේ. ඩොලර් වලින් නෙමෙයි රුපියල් වලින් පෙන්වන්න පුළුවන් මිලියන වලින්. හැබැයි ඩොලර් වලින් අපි එතනට අවිලා තියෙනවා. හැබැයි ඇත්තටම ගත්තොත් අද අපි කොච්චර සංචාරකයෝ කිව්වත් මම විශ්වාස කරනවා ඩොලර්ස් වලින් අපි කම්පෙයාර් කරොත් අපේ රෙවෙනියු එක අපි හුඟා පිටිපස්සේ ඉන්නේ. අපි ඊට වඩා ලොකු රෙවෙනියු එකකට යන්න පුළුවන්. ඒකට එක හේතුවක් බැංකින් වල තියෙන ගැටලුව. මම දන්න තැන් තියෙනවා අපි රෂියන් ටූරිස්ට්ලා නමත්තලට. දැන් රෂියන් අය පේමන්ට්ස් කරන්නේ කොහොමද? රෂියා එක්කමනේ. රෂියන් කරන්සි එකෙන්ම යන්නේ. ඉතින් එතකොට අපි ඒකට ලව් කරනවා දැන්. සමහර ආයතන තියෙනවා රෂියාවේ රෂියන් චාර්ටර් හැන්ඩල් කරපු ඉන්න. එහෙන් ආපු පේමන්ට් බැංකුව වලින් නවත්තලා තියෙනවා. ඒ කොරස්පොන්ඩින් බැංකුව ඇමරිකාවේ. හැබැයි ලංකාවේ තමයි ගනුදෙනු වෙන්නේ. ඒ වගේ තියෙද්දි අපිට තවදුරටත් ඒ ආයතනයක ගනුදෙනු කරන්න පුළුවන්. ඒකට අපේ රටෙන් රජයෙන් ලැබිච්ච සහයෝගය මොකක්ද? අද වෙනකම් මේ රජයන් මැදිහත් වෙලා ඒ ආයතන වලට එන්න කියලා නෑ අපි මේක රිලීස් කරලා දෙන්නම්. ඔයාලා බය නැතුව බිස්නස් එක කරන්න ටූරිස්ට්ලා ගේන්න කියලා කියනවා. අපි එතනට ගිහිලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රායෝගිකව අපි මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙලා තියෙනවද මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඒකට අවශ්‍ය නීති රීති සහ ඒ දේශපාලඥයෙක් හෝ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් නැතුව මේ සෙග්මන්ට් එක හදාගන්න පුළුවන් තැනට මේක හදලා තියෙනවා.
ඉතින් ඒ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්න වලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැතුව හැම ආණ්ඩුවක්ම අපි සංචාරකව මෙච්චර ගේනවා කියලා නමට කිව්වත් ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඕක හා බැඳිච්ච තවත් කාරණයක් තමයි මේ විදේශ රැකියාවල ඉන්න අය විනිමය ලැබීම. විනිමය ලැබීම. ඉතින් එන විනිමයට බදු ගහනවා නම් අපි කොච්චරවත් වැඩක් නැහැ. කොච්චර එවන්නේ නැහැ ඊට පස්සේ. ඊට වඩා ලාභයි බ්ලැක් මාකට් එකේ වෙන එක. උන්දියල් කළ වෙනවා. දැන් අද ගත්තොත් අද බ්ලැක් මාකට් එක හැදීගෙන යනවා. නැවත වතාවක් අපි දකිනවා බ්ලැක් මාකට් එක ලොකු වෙනවා. රටේ. ඒකට හේතුව තමයි අර බැංකු සිස්ටම් එක ඇතුලේ තියෙන අමාරුකම්. ඉතින් ඒ කාරණා වලට ආණ්ඩුව උත්තර දෙන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා අපේ ආණ්ඩුව මොන ආණ්ඩුවවත් මේ ආණ්ඩුව වෙනවා. අපේ ආණ්ඩුවක් වෙන්න පුළුවන්. අපි මේ ව්‍යාපාරිකයා දිහා ඉරිසියාවෙන් බලන්න හොඳ නැහැ. මේ අයට හම්බ කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒ අතර සාධාරණ බද්දක් ආණ්ඩුවට ගන්න ඕනේ. මේ රටේ මිලියන 20යි ඉන්නේ. ඔය මිලියන 20න් මිලියන 10ක් 12ක් ව්‍යවසායකයෝ කරන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. සංචාරක ව්‍යාපාරේ හරියට වැඩ කරන ළමයිගේ සර්විස් චාර්ජ් එක ගත්තා $10 පන්නන්න පුළුවන්. හරි සීසන් එකක් හරියට සීසන් කාලෙට. හැබැයි අපි මේ ඔෆ් සීසන් කියලා දාලා ඉන්නේ අපිමනේ. අරුගම්බේ ගත්තොත් අපිම ඔෆ් සීසන් එකක් දාගෙන තිනවා. හැබැයි යාලට වයිල්ඩ් ලයිෆ් වලට අරුගම්බේ වලින් මොන්තර යන්න පුළුවන්. හයිවේ එක එතනට හදනකොට අපිට hina වෙනවා ඒ කාලේ. හැබැයි අතර සැලසුමක් සහිතව තමයි යන්න වෙන්නේ අපිට ඒකට. දැන් හයිවේ එක අපි අරුගම්බේ වලට හදලා තිබ්බනම් මඩ කලපුව පන්නලා අද අරුගම්බේ ඔෆ් සීසන් එකක් නැහැ. එහෙනම් සංචාරකයෝ අලුත් ඩෙස්ටිනේෂන් එකක් විදිහට මේ පැත්තට එනවා. ඉතින් මේ අපිම හදාගත්තු ගන්නේ දැන් සදන් බෙල්ට් එකේ අතරම ඔෆ් සීසන් එකක් නැහැ. දැන් සීසන් එක කාලේ ඔෆ් සීසන් කාලේ ඉන්නවා කාලයක් නැහැ නේ. කාලයක් නැහැ. අනිත් දවස්වල සංචාරකයෝ ඉන්නවා. ඉතින් මේ තැනට අපි මේක පරිවර්තනය කරගත යුතුයි. ඉතින් මම විශ්වාස කරනවා අපි රෙගියුලේෂන් සම්බන්ධයෙන් තියෙන ගැටලුකුත් උකට බලපාලා තිනවා. බැංකින් සම්බන්ධයෙන් උත් මේ ටැක්ස් සිස්ටම් එක ඇතුළේ. හොඳ සංචාරක ව්‍යාපාරයේ අනිත් නැති ටැක්ස් එකක් තියෙනවනේ. ඒ 110ක් සර්විස් චාර්ජ් දානවා. ඒක රජයෙන් ගහන වැට් එක 118යි නා. සර්විස් චාර්ජ් එකම 128ක් වෙනවා. එතනින් එහාට තමයි ඉතුරු ටැක්ස් ටික එන්නේ. සහ අපි මම හිතනවා ප්‍රාදේශ සභා වලින් ගෙවන්න ඕන ටැක්ස් එකක් අපි මධ්‍යම ආණ්ඩුව ගන්නවානේ. සංචාරක ව්‍යාපාරයේ 1.1 ගාණක් මධ්‍යම ආණ්ඩුව ගන්නවා. සංචාරක බෝඩ් එකේ එයාපෝට් ටැක්ස් එකකුත් ගන්නවා. අපි මේ මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් නැවත වතාවක් ප්‍රාදේශ සභා වලට දෙනවද? ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ සංචාරක ආයතන ආරක්ෂා කරන්න. පිරිසිදු කරන්න. කුණු ටික අයින් කරන්න. අපි දෙන්නේ නැහැ. අපි ඒක නැවත වතාවක් කරන්නේ අර හෝටලෙන් ආයෙ charge කරනවා. ඒතර cost එක ආයෙ වැඩි වෙනවා. ඒ හෝටලේ මැනේජ්මන්ට් ඔපරේෂනල් cost එක. හැබැයි මේ පැත්තෙන් ඒක මධ්‍යම ආණ්ඩුව සංචාරක මණ්ඩලය බෙදා ගන්නවා. මම විශ්වාස කරනවා අපි මේ සංචාරක ව්‍යාපාර ඇතුලෙන් ගන්න බදු වල යම් කොටසක් අනිවාර්යෙන් ප්‍රාදේශ සභා වලට පළාත් පාලන ආයතනවලට පළාත් සභා වලට දෙන්න ඕනේ. පළාත් සභාවට ඒ සල්ලි වලින් යම් කොටසක් දීලා ප්‍රාදේශ සභාවට යම් කොටසක් දීලා එයාට වගකීම් දෙන්න ඕනේ මේ සංචාරක ව්‍යාපාරයේ තියෙන ප්‍රදේශවල ආරක්ෂාව. එයාට විදි ලාම්පු ටික දාන එකේ ඉඳන් භූමිය පිරිසිදු කරන වැඩේ ඉඳන් සංචාරක පොලිසිය එක්ක සම්බන්ධ වෙලා එවුන්ගේ ආරක්ෂාව සපයන තැන ඉඳන් කටයුතු කරන්න. ඉතින් මේ නෙට්වර්ක් එක හැදෙනකන් ඔය කියන ආදායමට අපිට යන්න බැරි වෙන එක අහන්න දෙයක් නෙවෙයි.